Welcome to Cartoon World with Chatu, where the fun never ends and dreams come true. ඔන්න මගේ පුංචි යාළුවේ මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. අද මම ඔයාලට අරගෙන ආවේ ඌරු පැටව දෙන්නා කේක් කෑල්ලේ කතාව. ඉතින් අපි කතාව බලමු නේද? ඔන්න චූටි යාළුවේ එක මන්තික ගමක ඌරු පැටව හැදෙන ගොවිපලක් තිබුණා. මේ ගොවිපලේ ඌරු පැටව ගොඩාක් හිටියා. මේ ඌරු පැටව ගොඩ අතරේ හිටියා තව ඌරු පැටව දෙන්නෙක්. මේ දෙන්නට නම් හරිම දහංගලයක් තිබුණේ. මෙයාලගේ වැඩේ හැම වෙලේම සෙල්ලම් කරන එක. ඉතින් අපි කතාව බලමුකෝ. ඔයාට පුළුවන් නම් මාව අල්ලගන්න. ඉතින් ඔන්න යාළුවේ ටික දවසක් මෙයාලා සෙල්ලම් කර කර ඉන්නකොට මෙයාලට මේ සෙල්ලම එපා වුණා. මෙයාලගේ ඌරු කොටුව ළඟ තිබුණා ලොකු කැලයක්. මෙයාලට හරි ආසාවක් ඇතිවුණා ඒ කැලේ ඇතුළට යන්න. මට මේ සෙල්ලම ඇති. ඔන්න බලන්නකෝ. පැත්තට ගිහින් වෙන් සෙල්ලමක් කරමුද? නීතින් කැලේට එන්න ඕනි කියලා හිතපු ඌරු පැටව දෙන්න හිමීට කැලේ ඇතුළට ආවා. ටික දුරක් මෙහෙම එනකොට හරිම ලස්සනයි. මං කවදාවත් මීට කලින් මේ පැත්තේ හිත ඌරු පැටව දෙන්න කැලේ ඉස්සරහටම ගියා. ටික දුරක් මෙහෙම යනකොට දැන් නම් හොඳටම බඩගිනි. මටත් බඩගිනි. මොනවා හරි කන්න තිබුණ නම් ඔන්න දැන් ඌරු පැටව දෙන්නට හොඳටම බඩගිනි. කන්න දෙයක්වත් නැහැ. මෙහෙම ටික දුරක් ඉස්සරහට යනකොට එකපාරටම උඩ ඉඳලා රසම රස කේක් කෑල්ලක් නිවට වැටුණා. ඌරු පැටව දෙන්නට මේක දැකලා හරිම සතුටුයි. දැයි මේ සතුට වැඩි වෙලාවක් නම් තිබුණේ නැහැ. කේක් කෑල්ල බෙදා ගන්න බැරුව ඌරු පැටව දෙන්න හොඳටම රණ්ඩු. එහාට වෙනවා. මේක මමයි දැක්කේ. මේක මගේ. නෑ මමයි මේක මුලින් දැක්කේ. මේක මටයි අයිති. ඉතින් මෙහෙම ඌරු පැටව දෙන්න රණ්ඩු වෙවි ඉන්න සද්දේ මුළු කැලේටම ඇහුණා. මෙතනින් ගියා නරියාමි කෙනෙක්. මේ සද්දේ නරියාමිට මේ සද්දේ ඇහුණා. ගිහින් බලන්න ඕන. ටික ඔන්න දැන් නරියාමි ගිහිල්ලා ඌරු පැටව දෙන්නගෙන් විච් හැමදේම අහගත්තා. ආගෙන ප්‍රශ්නේ කියමු බලන්න. හරි. මම මේක හරියට ඔය දෙන්නට සමානව බෙදලා දෙන්නම්. එම කියපු නරියාමි කේක් කෑල්ල දෙකට බෙදින් කැඩුවා. අනේ දෙයනේ මෙන්න එක කෑල්ලක් ලොකුයි. ඉතින් දැන් මොකද කරන්නේ? එක කෑල්ලක් ලොකු වුණානේ. ඒක නිසා එක්කෙනෙකුට වැඩිපුර යනවා. ඒක හරිම අසාධාරණයිනේ. ඒ නිසා ඒ කෑල්ල මම කනවා. ඉතින් ඔන්න එහෙම කියලා ඒ කේක් කෑල්ලෙන් එක කෑල්ලක් නරියාමි කෑවා. මෙන්න બોලේ කෑලි දෙකම තියලා බලද්දී අනිත් කෑල්ල කාපු කෑල්ලට වැඩිය ලොකුයි. ඉතින් දැන් මොකද කරන්නේ? මේකත් ලොකුයි අරකට වැඩිය. ඒ නිසා මෙකෙනුත් කෑල්ලක් කෑවම සමාන වෙයි. ඔන්න එහෙම කියලා අනිත් කෑල්ලනුත් කෑල්ලක් නරියාමි කෑවා. දැන් ඔන්න මෙහෙම එක දිගටම නරියාමි කේක් කෑලි දෙක කාගෙන යනවා. කොහොම හරි කේක් කෑලි දෙක සමානව බෙදෙන්නෙම නෑ. නරියාමි කොහොම හරි වැඩි කෑල්ල කනවා. එහෙම ටිකක් වෙලා කාලා නරියාමිගේ අතේ තිබ්බ කේක් කෑල්ල ඉවර වුණා. තව චූටි කෑල්ලයි තියෙන්නේ. ඔන්න ඉතින් අයියෝ දන්නේ නැතුව කේක් කෑල්ලම ඉවර වුණානේ. දැන් ඉතින් මේක කොහොමද බෙදන්නේ? ඔන්න ඔහේ මේකත් මමම කාලා දානවා. ඉතින් ඔන්න දැක්ක නේද පුංචි යාළුවේ? මේක අපිට නරියාමි කොහොම හරි කේක් කෑල්ලම කාලා දාලා. අනේ මෙහෙමත් මෝඩ ඌරු පැටවු දෙන්නෙක්. මේ මොඩ ඌරු පැටවු නිසා මගේ බඩ නම් පිරුණා. එහෙම කිය hina වෙවි නරියාමි කැලේ ඇතුළට ගියා. අනේ ඉතින් ඌරු පැටව දෙන්නට දැන් තමයි වෙච්ච දේ තේරුනේ. තමයි අපි මෝඩ වුණා. අපි දෙන්න සමගියෙන් එක බෙදාගෙන කෑවනම් ඉවරයිනේ. ඉතින් දැක්ක නේද පුංචි යාළුවේ? ඌරු පැටව දෙන්න සමගියෙන් බෙදාගෙන කෑවනම් එහෙම දෙයක් වෙන්නේ නෑනේ. හරි
අදට කතාවත් ඉවරයි. මම තව කතාවක් අරගෙන එනකම් අපේ පුංචි යාළුවෝ පරිස්සමින් ඉන්න. මම ගිහින් එන්න.